ජාත්‍යන්තර මවුරුන්ගේ දිනය අද දවසේ මේ මොහොතේ අපි සමරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි වැඩසටහන දිරියේ කතා වැඩසටහන් මාලාව තුළ කීප දෙනෙක් එක කතා බහ කරා විශේෂයෙන් මවුරුන් සහ දරුවන් එක්ක. තවත් සුවිශේෂී වූ චරිත තුනක් මාත් එක්ක ඉන්නවා. ආදරණීය පවුලක්, ආදරණීය අම්මා කෙනෙක්. හරි? එතකොට ජයන්ති අක්කා. ජයන්ති අක්කා කියනම තමයි මම කතා කරන්නේ. මට ওই ජයන්ති මංගලිකා මහත්මිය ඕක කියන්න බෑ. ඇත්තටම කිව්වොත්. ඉතින් ජයන්ති අක්කා සහ ඔහු ඇයගේ පුතා මං කියන්නේ දුව කියලා. ඇත්තටම ඇයට ඉන්නේ එක පුතයි. නමුත් දැන් එයාට තව දුවෙකුත් ඉන්නවා. ඒතකොට පුතා සහ දුව. මොකද මම කැමති නෑ ලේලි බෑන කියන වචන වලට ඇත්තටම මම කැමති නෑ. ඒ වගේම තමයි ජයන්ති අක්කත් ඒ දෙයට අකමැති. ඉතින් ජයන්ති අක්කේ මම ඔයාට ආරාධනා කරනවා මේ දෙන්නම අඳුල්ලා දෙන්න නම් වලින්. මේ ඉන්නේ මගේ පුතා තාරක මිත්‍රිය. මේ ඉන්නේ මගේ දුව සඳුනි මధుරාණි. කොච්චර ආදරණීයද? මොකද පුතාව සහ දුවව ඇය හඳුන්ලා දෙනවා. ඇයගේ පවුලට අලුතෙන් එකතු වෙච්ච අලුත් දුවත් ඇයගේම දුවක් විදිහට තමයි හඳුන්ලා දෙන්නේ. ඒක තමයි අම්මා කියන්නේ. අම්මා කියන වචනෙට මම කලින් වැඩසටහන වලදීත් කිව්වා අර්ථකථන නෑ. මොකද ඒ අකුරු තුනේ තියෙන බර, ඒ අකුරු තුනෙන් කියවෙන දේවල් අපේ සමාජයට මොනතරම් දෙන්න පුළුවන්ද? අම්මා කියන්නේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම අම්මම තමයි. ඇයට ඒ දැනෙන හැඟීම තමයි ප්‍රකාශ කරේ. ඒතර ජයන්ති අක්කේ මම මුලින්ම මෙහෙම අහනවා. දැන් ජාත්‍යන්තර මවුරුන්ගේ දිනේ අද දවසේ සමරනවා. ඔබට පුතෙක් ඉන්නවා. දැන් දුවෙක් ඉන්නවා. දුව ටිකක් ලොකු වෙලා හම්බෙලා තියෙන චූටි කාලෙන් පස්සේ. එතකොට ජාත්‍යන්තර මවුරුන්ගේ දිනය ගැන ඔයාට දැනෙන්නේ මොනවද? ඒ කියන්නේ මවුරුන්ගේ දිනයක් මෙහෙම තියෙනවා. දැන් අද දිනේ සමරනවා. මේක කලින් ඔයා ගෙදර සමරලා තියෙනවද? අහලා තියෙනවද මේක දිනේ ගැන දැනෙන්නේ කොහොමද ජයන්ති අක්කේ? මේ පළමුවෙන්ම මම මගේ අම්මට මාව බිහි කරාට මේ දන නමස්කාර කරන්න බෑ මේ වෙලෙදී. ඇත්තටම ඇය අපේ අතරින් සමු අරන් ඉන්නේ. නමුත් මම ඇයව සිහිපත් කරනවා. මොකද ඇය නිසා තමයි අද මම මෙතන ඉන්නේ. මගේ අම්මා කොහේ හිටියත් බුදු වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ පළමු අද කතාවේ. පළමුවෙන්ම මම මගේ අම්මා ගැන. ඊළඟට මට ඇත්තටම මගේ මව් පදවිය ලබන්න මට ඇත්තටම මගේ පළවෙනි දරුවා මගෙන් මට ලැබෙන්නේ නෑ. එයා ඉපදෙනකොටම නෑ. එයාට මේ ලෝකේ එළිය දකින්න හම්බෙන්නේ නෑ. දෙවෙනි දරුවත් ඒ වගේ. ඇත්තටම මගේ මේ පුතා තමයි මට අම්මා කියන පරිසමාර්ථම අම්මා කියලා මට කතා කරේ මගේ පුතා තමයි ඉස්සෙල්ලා. ඉතින් මං ඇත්තටම අද මගේ පුතා ගැන මං ගොඩාක් ආඩම්බරයි. මොකද එයා මට අම්මා කියන නාමය දුන්නා. නැත්තම් අද මම හිතන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න අමාරුයි. සමහරලට විවාහ වෙලා විවාහක කාන්තාවකට දරුවෙක් නැත්තම් දරුවෙක් නෑ කියන වෙන වචනයකින් භාවිතා කරනවා. මට ඔහු ඒ ටික නොදී මට අම්මා කියන නම මට ලබා ගන්න වාසනාව ශක්තිය ලබා දුන්නේ මගේ ආදරණීය පුතා. ඉතින් මම ඔහුට හැමදාම ආදරෙයි. ඔව් අය ඊටාම සංවේදී. මං දැන් මේ වැඩසටහන් මාලාවෙන් මම කතා කරන්නේ ඒකයි. අම්මට තමන්ගේ දරුවා නැති වුණත් ඒ දරුවා මතකයි. ඒ දරුවා උපදිනකොටම තමයි නැවතින්නේ. ඔව් ඒත් අදටත් මගේ හිතින් එයාව අතාරින්න බෑ මට. එතකොට ඇය විශ්වාස කරනවා ඇති ඒ තමයි පළමු දරුවා කියලා. මේ දෙවෙනි දරුවා කියලා. ඒක තමයි අම්මා කියන්නේ ඔන්න ඔතනදී. කියන්නේ දරුවා ඉන්නවද නැද්ද නෙමෙයි දරුවෙක් කුසෙන් බිහි කරා නම් ඇයට මේ මතකයේ ජීවිතෙන් අමතක කරන්න බෑ. ඒතකොට තාරක පවුලේ දෙවෙනි පුතා. මම දැනගත්තේ තුන්වෙනි පුතා. මම දැනගත්තෙත් අක්කේ අද හොඳේ ඇත්තටම. ඉතින් එතකොට අක්කට දැන් ජයන්ති අක්ක දැන් ජාත්‍යන්තර මවුරුන්ගේ දිනයක් කියලා අද දවසේ සමරනවා. දැන් මෙහෙම ඇවිල්ලා අපේ මැදිරියේ මේ දිරියේ කතා තුලින් ඔබගේ තියෙන අදහස් ප්‍රකාශ කරනවා. ඔයා හිතන්නේ මේ වගේ දෙයක් හොඳයිද? මේ වගේ දෙයක් ඔයාලට දැනෙන්නේ කොහොමද? ඇත්තටම මෙහෙවින්ම මේ ස්තුතිවන්ත වෙනවා මම අනුජනංගිට සහ මේ සිංහ ටීවී channel එකට නාලිකාවට. මොකද මේ වගේ දේවල් අපි කර යුතුයි. ඒ කියන්නේ මේ අම්මා කියන්නේ එදාට සමරන එකක් නෙමෙයි. මවුරුන්ගේ දින කියන්නේ එදාට සමරන එකක් නෙමෙයි. හැමදාම මව්වරු කියන එක දරුවගේ හදවතේ තියෙන්න ඕනේ. දරුවා කියන කෙනාට අම්මා කියන කෙනා හදවතේ රැඳෙන්නම ඕනේ. මොකද අම්මා දස මාසයක් කුස තුල තියන් මේ දරුවෝ මේ ලෝකෙට බිහි කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක දරුවෝ අම්මලව සමහරලාට මහලු නිවාස වලට වැඩිහිටි නිවාස වලට ඒ වගේ දාලා නොයිකුත් අඩත්තේට්ටම් කරන අවස්ථාවල් තියෙනවා. නමුත් මව්වරුන්ගේ දිනයක් කියලාවත් මේ වගේ දෙයක් ලෝකේ බිහි වෙච්ච හින්දා ගොඩාක් විදේශිකයෝ පවා තමන්ගේ අම්මව ආමන්ත්‍රණය කරන්න මව්වරුන්ගේ දිනය කියලා මල් කලබක් ගිහින් දීලා ඔවුන්ට සලකන්න කරන්න අද
මේ සංස්කෘතියක් බිහි වෙලා තියෙනවා. නැත්නම් අපේ රටේ සංස්කෘතියයි පිටරටක සංස්කෘතියයි දෙක වෙනස්. නමුත් පිටරට ඉන්නේ අය මේ මව්වරුන්ගේ දිනේ ඒකයි පිටරටවල වල ගොඩක් මේවා කරන්නේ. මොකද ඒගොල්ලොන් එච්චර දෙමව්පියෝ ගැන ඒ තරම් මේවා වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ දිනේට ඒගොල්ලන් අම්මා වෙනුවෙන් ගෙලිලා අම්මා මේ කෑමකට ගෙනිහිල්ලා අම්මට ඒ වගේ සලකනවා. ඉතින් මේ වගේ දෙයක් ලෝකේ තියෙන එක මම නම් කියන්නේ හොඳයි කියන එක. ඔව්. ඇයි වැඩසටහන මම අහපු සමාවෙන්න මම දෙන්නම් කතා කරන්නේ. වැඩසටහන ආරම්භයේදී මම අහපු ප්‍රශ්නෙට ඇයි අත් දෙක එකතු කරලා තමන්ගේ අම්මගෙන් ආශිර්වාදය ගත්තා. ඇය ඊටාම හොඳ දියණියක් කියලා මට හිතෙනවා. මොකද ඇය තමන්ව මේ ලෝකෙට බිහි කරලා මේ විදිහට හිටගෙන ඉඳගෙන කතා කරන්න ශක්තිය දීපු ඇයගේ අම්මට ඇයට කතා කරලා මේ ලෝකෙ නැති වුණත් ඒ ආශිර්වාදය ගත්තා. තාරක දැන් මං හැරෙනවා ඔයාගේ පැත්තට. දැන් ඔයත් දුවල දෙන්නේගේ තාත්තා කෙනෙක්. එතකොට දැන් අම්මගේ දකින්න ඔයා හොඳ ගුණාංග. අම්මගේ යම් දෙයක් දකින්න. නරකක් තිබ්බොත් ඒකත් කියන්න. දැන් කියන්න අවස්ථාවනේ. හොඳ ගුණාංග දකින්න. එතකොට ඔයාගේ දුවල දෙන්නට ඔයා යමක් අම්මගේ ගුණාංග වලින් දෙනවා නම්. මොකද මම දන්නවා චූටි ලස්සන දුවල දෙන්නෙක් ඉන්නේ. දෙනවා නම් ඔයා මොන වගේ ගුණාංගයක්ද අම්මගෙන් ඒගොල්ලන්ට දෙන්න උත්සාහ කරන්නේ? ඇත්තටම මේ අක්කේ මං හිතන විදිහට මං තමයි ලෝකේ ඉන්න වාසනාවන්තම පුතා. හේතුව මේ වගේ අම්මා කෙනෙක් කවදාවත් කාටවත් හම්බෙන එකක් නැහැ. මොකද මේ අවුරුදු දැන් මටත් 32ක් වෙනවා. මේ 32 අදටත් මගේ උදේ තේ එක හදලා මගේ කෑම එක හදලා දෙන්නේ අම්මා. කියන්නේ එයා කැමති නැහැ මං හිතන්නේ බිරිඳටවත් ඒක දෙන්න. මොකද මං දන්නේ හේතුව එයාට ඕනේ මට සහ මගේ ඒ දරුවෝ දෙන්නගේ පවා කෑම හදලා දෙන්නේ අම්මා. කියන්නේ උදේට නැගිට ගමන් ඉතින් එයාව හොයාගෙන තමයි මං එන්නේ. ඉතින් ඒක මම හිතනවා තාමත් ආදරය කැපකිරීම අම්මා කරනවා කියන්නේ ඒක පුදුම දෙයක්. ඉතින් මගේ දරුවෝ දෙන්නටත් මං බබාලා දෙන්නටත් හැම වෙලෙම ගොඩක් වෙලාවට මම කියනවා ඔය ප්‍රශ්නේ උත්තරේ මං කියන පුතේ ආච්චි වගේ හොඳ හදවතක් ඔයාලා ගාව තියෙන්න ඕනේ. මොකද ආච්චි ගොඩක් වෙලාවට හරි මානුෂීයයි. සමහරක් වෙලාවට කෙනෙක් ආවහම ගෙදරට ආවම අපි දන්නෙත් නැහැ. හැබැයි අපේ අම්මා හරීම හදවතින් හරීම ආදරණීය විදියට හැමෝටම සලකනවා. ඒගොල්ලෝ ගැන හොයලා බලනවා. ඥාතීන් හැමෝටම. ඉතින් මේ වගේ හදවතක් තියෙනවා නම් මම හරි කැමතියි මගේ දරුවෝ දෙන්නටත් මේ වගේ උතුම් හදවතක් තියෙනවා. මම එයාගේ ගොඩක් මාසයකට පුතෙක්ගේ කටින් එහෙම වචන අහන්න ලැබීම අම්මා කෙනෙකුට මොනතරම් සතුටක්ද? මම සතුටු වෙනවා මේ වගේ වැඩසටහනකට මේ විදියට තමන්ගේ දරුවොත් එක්ක වාඩි කරවලා ඒ අම්මට ඒ වචන ටික අහන්න ලබන්න කියන්නේ අහන්න සැලසුවට. මොකද අක්කා මම විශ්වාස කරනවා අපිට ගෙදර හිටියනම් ওই ටික එයාගේ හිතේ තියෙනවා. නේ? අපිට අහන්න ලැබෙනවා අඩුයි. එයාගේ හිතේ තියෙනවට දැනෙන ඔක්කොම හරි. දැන් තාරක දැන් ඔයා අම්මත් එක්ක ගොඩක් සමීපයි කියලා මට තේරෙනවා වගේ වචනේ. මොකද අම්මත් මට ඔය දේ නිතරම කියලා තියෙනවා. දැන් ඔය අතරතුර කොහොමද අම්මත් එක්ක අමතක නොවන පොඩි රණ්ඩු සරුවල් ඒ වගේ දේවල් වෙලා නැද්ද? අපි දෙන්න ආදරෙන් ඉන්නවා. හැබැයි ආදරෙන් හිටියට ගොඩක් වෙලාවට අපි දෙන්න රණ්ඩු වෙනවා. පොඩි දෙයකටත් අපේ අම්මට කේන්ති යනවා. ඉතින් ගොඩක් වෙලාවට පොඩි පුංචි රණ්ඩු දෙනවා. අපේ තාත්තා ඔය සිංහල කතා කරන්න ගත්තාම එයා මුලින්ම කියන ගත්තේ අම්මමකෝ පුතා. අයිය අපි දෙන්න ඇටැක් නේ. එතකොට එයා නමක් දාලා තිබුණා අම්මමකෝ පුතා ෆිල්ම් එක තමයි මේ යන්නේ කියලා. ඒ වගේ තියෙනවා. ඉතින් අපි දෙන්න රණ්ඩු වෙනවා. හැබැයි දෙන්නට දෙන්න නැතුව බෑ. ආයි චූටි වෙලා ගිහින් අපි දෙන්න යාළුවා. ඔව් ඇයගේ පියා ඇත්තටම විදේශගත පියෙක් ඔහුට ඉන්නේ. ඒකයි ඒ කිව්වේ. කියන්නේ සිංහල වචන ටික කතා කරලා තියෙන ඔන්න ඔය වචන ටික. හරි සුන්දරයි ඉතින්. එතකොට දැන් මම දුවගෙන් අහන්න කැමතියි. දැන් ජයන්ති අක්කා ඇත්තටම ඔබට හම්බ වෙලි දැන් අවුරුදු කීයකට කලින්ද? අවුරුදු 4කට. 4කට කලින්. අවුරුදු 4කට කලින් ඔබේ මව වෙනවා. එතකොට ඔයා දකින්නවද අම්මගේ ඔයාට යම් දේවල් දකින්නවා අම්මගේ. ඔයාගේ අම්මගේ දේවල් දකින්න නැති ඔයාගේ දැද්දි. එතකොට තමන්ගේ ගෙදර හිටපු අම්මයි මේ අම්මයි අතර වෙනසකුත් ඇති. නොවෙන්නත් ඇති. හැබැයි ඔයා මට කියන්නකෝ අම්මගේ තියෙන හොඳම ගුණාංගයක් මොකක්ද කියලා. අම්මගේ දකින්න ඒ කියන්නේ අම්මගේ වඩාත්ම කැමති දේ මොකක්ද ඔයා? අම්මගේ විශේෂ ගුණාංග ගොඩක් තියෙනවා. එකක් කියලා කියන්න බෑ. හැබැයි මං දකින විශේෂම එක තමයි ඒ කියන්නේ එයාගේ දරුවට වගේම අනිත් දරුවන්ටත් එයා සලකන විදිහ මේ ඒ කියන්නේ සමහරක් වෙලාවට එයාගේ දරුවටත් වඩා පිට දරුවන්ට එයා ආදරෙයි. එයා සමහරක් වෙලාවට ගුරුවරයෙක් වෙලා ඉන්න නිසාත් එහෙම වෙන්න ඇති. මමත් එහෙමයි. ඉතින්
සමහරක් වෙලාවට අපි දන්නෙත් නැහැ අම්මා අර බබාලා හම්බෙන්න ඉන්න අයට එහෙම කෑම හදලා එහෙම දීලත් තියෙනවා. ඉතින් මං ආස මේකට එයාගේ දරුවටත් වඩා අනිත් දරුවන් ගැන හිතලා ඒගොල්ලන්ට ආදරෙන් ඉන්න එකම තමයි මගේ හදවතට දැනිච්ච එකම විශේෂ ගුණක්. ඔව් ඒක මම ජයන්ති අක්කගේ දකින්නවා. ඒක මම දන්නවා. තමන්ගේ පවුලට වැඩිය අනිත් සමහරවල්ලාට තාරක දන්නේ නැති දේවල් මම දන්නවා. තාරකට හොරෙන් කරපු දේවලුත් දන්නවා. එච්චරකට දේවල් කරනවා. කරලා සමහරවල්ලාට මට කියනවා තාරක දන්නේ නැහැ. එහෙම කියලාත් කියනවා. ඉතින් ඇය ඒ වගේම ගුණාංගයක් තියෙන හරිම ආදරණීය මවක්. ඉතින් දැන් ඔයාට දරුවෝ දෙන්නෙක් හම්බ වෙනවා. ඔයත් අම්මා කෙනෙක් වෙනවා. දැන් අවුරුදු 4ක් දැන් දුවට ලොකු දුවට වයස කීයද? 5යි. එතකොට දෙවෙනි දුවට 3යි. අවුරුදු 5ක සහ 3ක දුවෙක් දුවලා දෙන්නෙක් ඉන්නවා. ඔයා අම්මා වෙන්න දවසේ ඔයාට කොහොමත් ඔයාගේ අම්මව මතක් වෙනවනේ. කොහොමත් ඒ අම්මා කියන හැඟීම තමන්ගේ අම්මා ගැන මතක් වෙනවා. ඔයාට ඔයාගේ මේ මහත්තයාගේ අම්මවත් මතක් වුණාද? මේ අම්මවත් මතක් වුණාද ඒ අවස්ථාවේ? මොකද කාලයක් ඉඳලානේ දරුවා ලැබෙන්නේ. එතකොට පොඩ්ඩක් ඒ ගැන කියන්න බලන්න. මුලින්ම බබා ලැබෙද්දි කියන්නේ අපි කවුරුත්ම හිතපු නැති විදිහ දෙයක් තමයි සිද්ධ වුණේ. ඒක ලොකු කතාවක්. ඒක මෙතන කියන්න බෑ. ඉතින් මට ඇත්තටම මගේ අම්මාටත් වැඩිය මං හිතනවා මේ අම්මා තමයි මට මතක් වුණේ. බලන්න කොච්චර සංවේදීද කියලා. මොකද මේ ඇයගේ අම්මවට වඩා මේ අම්මව මතක් වුණාලු. ඒක තමයි කියන්නේ මම අද වැඩසටහනේ විශේෂ දේවල් ටිකක් කරා. මොකද අම්මා කියන අර්ථකථනය ගොඩක් වෙලාවට හිතන්නේ මේ අම්මා සහ දුව, අම්මා සහ පුතා විතරයි කියලා නෑ. ඒ බැඳීම තමන්ගේ පවුලට අලුතෙන් එකතු වෙන හැමෝටම තියෙන නම් අද සමාජෙ කොච්චර ලස්සනද. ඔය නැන්දම්ම ලේලි කියන පරතරය සම්පූර්ණයෙන්ම ඈඩ් කරන්න පුළුවන් මේ වගේ දරුවෝ සහ මේ වගේ මවුරු ඉන්නවනම්. ඉතින් මේ වැඩසටහනේදී දැන් මට තාරකකින් මෙන්න මෙහෙම අන්තිමට දෙයක් අහන්න හිතෙනවා. දැන් මම මේ මල් ටිකකුත් අතේ තියන් ඉන්නවා. දැන් තාරකට මම කිව්වා පොඩි සර්ප්‍රයිස් එකක් කරමු මේ අම්මාට පොඩි මල් එකක් දෙමු කියලා. අක්කා දන්නේ නැහැ. මගේ ඉතින් අක්කා මෙතන එනකන් දන්නේ නැහැ. හැබැයි තාරක එතෙන්දි මට කියනවා මට තව අම්මා කෙනෙක් ඉන්නවා එයාටත් මල් එකක් දෙන්න ඕනි කියලා. වචනයක් කතා කරමු. ඔයාගේ මේ දරුවන්ගේ අම්මා ගැනත්. මොකද මේ වවුරුන්ගේ දිනය. වචනයක් කතා කරමු. ඇත්තටම මේ දැන් මේ මාව හදලා වඩලා මාව උස්මහත් කරපු අම්මනේ. දැන් ඉතින් මාව රැක බලා ගන්නත් අම්මා කෙනෙක් ඉන්නවා. ඉතින් මගේ පස්සෙම ඉඳගෙන මගේ මත්තෙම නැහි මම හිතන්නේ දැන් එයාට අවුරුද්ද මතක් කරන්නේ නැති වුණා. අවුරුදු 6ක් අපි මැරි කරලා. ඉතින් මේ අවුරුදු 6 සතුට වැඩි කමට අර පැටලුණා. ඉතින් අවුරුදු 6 පුරාවට කවදාවත් මේ වෙනකන් මාව දාලා මගේ ගෙදරින් එයාගේ නෑ ගෙදරකවත් එයා ගිහිල්ලා නෑ. මේ අවුරුදු 6ම මාත් එක්ක තමයි මෙයා ඉන්නේ. ඉතින් මේ වගේ දෙවනි අම්මා මං කියන්නේ. ඉතින් මගේ දරුවෝ දෙන්න වගේම ඉතින් මාත් එක්ක හරිම සතුටින් ඉතින් ඉන්නවා මාව බලා ගන්නවා. ඉතින් මේ ඉන්නේ අම්මලා දෙන්නේ. ඔව් වැඩසටහන අවසාන භාගයට තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ මගේ අතේ මල් තෑගි ගොඩාක් තියෙනවා. මේ හැමදේම ජයන්තියක්ගේ ඔයාට ලැබෙන්නේ. හරිද? ඔයාට සහ අපේ නංගියට. ඉතින් මේ වැඩසටහනේදී මම මේ වවුචර් එකක් තියෙනවා. අපිට වවුචර්ස් කීපයක් අපිට හම්බෙලා තියෙනවා. මේ වැඩසටහන ගැන අගය කරලා ඒගොල්ලෝ හරිම සතුටින් අපිට මේ දේවල් ලබා දුන්නේ. RV Fashion බොහොම ස්තුතියි මේ වවුචර් එක ලබා දුන්නට. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලේදී කියලා අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි RV Fashion මේක ගන්න තාරක. ඒ වගේම Neil Stores වෙතින් අපිට වවුචර්ස් ලබා දීලා තියෙනවා පවුලේ හැමෝටම. ඉතින් ඔබතුමියටත් මගේ යෙහෙලියක් තමයි එහි අධිපතිනේ. ඔබතුමියටත් බොහොම ස්තුතියි. ඉතින් මේවා තමයි අපිට මේ අනුග්‍රහකත්වය තමයි අපිට වටින්නේ. දේවල් වලට තුන් දෙනාටම තියෙනවා. ඉතින් වැඩසටහනේ අවසාන භාගයට තමයි අපි දැන් යොමු වෙලා ඉන්නේ. මම අවසානයේට යන්න කලින් මෙන්න මෙහෙම දේවල් ටිකක් කියන්න කැමති අම්මා ගැන දැනෙන විදිහ. ලෝම ඇද දමන අවස්ථාවක මගේ ශක්තිය ඔබයි මගේ අම්මේ. මට වචන නෑ ස්තුති කරන්න ඔබට මගේ අම්මේ. කුසේ ඉඳන් අද වෙනකන් දුන්න ආදරයට ගොඩාක් ස්තුතියි මගේ අම්මේ. රෑ නිදි නොලබා මාව රැක බලාගත්තට මගේ පණ වගේ මං ආදරේ මගේ අම්මේ. ඔයාගේ තුරුලේ ඉන්නකොට මට කවදාවත් දැනෙන්නේ තනිකමක් මගේ අම්මේ. ඔයාට දීර්ඝායු සුවය පතන්න මම මේ අවස්ථාවක් කරගන්නවා මගේ අම්මේ. ලෝම සමරන අද දිනේ මේ වගේ මල් කලඹකින් ඔබට මම ආශිර්වාදය ලබා දෙනවා.
මේ මං හිතන්නේ ඊටාම සුළු ඊටාම පුංචි තෑග්ගක් වෙන්න පුළුවන්. නමුත් මගේ හදවතේ තියෙන ආදරය මං ඔබට පුද කරනවා මගේ අම්මේ. තාරක ඔයාගේ පළවෙනි අම්මට සහ දෙවෙනි අම්මට ලබා දෙන්න ඉස්සෙල්ලා පළවෙනි අම්මට ලබා දෙන්න. ඉඳ ගන්නවා ඉඳගෙන කරා. හරි. ඒ වගේම ඔහොම පාස් කරන්න. එහෙම දෙන්න. ඊටාම ලස්සන ඊටාම සංවේදී අවස්ථා. ඇය අම්මා කෙනෙක් හැටියට වරම් ලැබලා මේ පවුලට එකතු වීමම ඇයගේ වාසනාවක් කියලා මම විශ්වාස කරනවා. ඔබට හොම ස්වාමියෙක් සහ හොඳ අම්මා කෙනෙක් ඉන්නවා. ඒතකොට දැන් ඔබටත් අම්මලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ජාත්‍යන්තර මවුරුන්ගේ දිනිය දවසේ මට ඕන උනේ අම්මා කියන නාමය තමන්ගේ දුවට සහ පුතාට පමණක් නෙමෙයි අපි සියලු සමාජයේ සමස්ත දරුවන් වෙනුවෙන් අම්මා කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒ තමයි අද දවසේ අපිට දෙන්න පුළුවන් පණිවිඩය. ඒක මගේ හිතේ ජයන්ති මහත්මියගේ දුවගේ කටින්ම කියවුණා. ඇය අනිත් දරුවන්ටත් මවක් කියලා. ඉතින් ඔබ තුම්පොලට බොහොම ස්තුතියි අද මගේ වැඩසටහන ලස්සන කරන්න ආවට. ඉතින් එහෙනම් දිරිය කතා තුළ තියෙන ජාත්‍යන්තර මවුරුන්ගේ වැඩසටහනේ තවත් වැඩසටහනක් අපි ඊළඟට නරඹමු. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ පැමිණියාට.